දෙන්නෙක් පැනලා නේද ගෙදරට ඉඳහන් කරන්න හොඳ වැඩක්. උඹේ අඬෝ වැඩිය වැඩිනේ බං. නැත්තම් ඉතින් මේ ගෙදර ඔක්කොම බඩ ටික විකුණන්න තිබ්බ. උඹ බල කරපු හින්දා බං ආයේ. උඹ දන්නවනේ මම මේ වගේ වැඩවල කැමති නෑ කියලා. අනික මගේ අතේ සතේ නැති හින්දායි මං ආයේ. හරි අපෝ උඹේ කියවිල්ල. යමන්කෝ දැන්. කොහේ යන්නද හදන්නේ? තේගක් බීලා මෙයා. කවුද බං මේ? මං හිතන්නේ ගෙදර අයිතිකාරයා. උඹලා මගේ ගෙදරට ඇවිල්ලා තේ නොබී යන්න. ඔහොම ඉඳගෙන හිටපන්. තේකකුත් බීලා හොඳ කෑමකුත් කාලා යන්. අනේ නැතුවට කමක් නෑ සර්. අපි මේ ගෙදර ඇතුළට ආවේ ගෙදර දොර ඇරලා තිබ්බ හින්දා. ඇත්තද? උඹලා හිතන් ඉන්නේ උඹලා දෙන්නගේ බොරු වලට මම රැවටේ කියලාද? අනේ නෑ සර්. ඒක නැත්තම් කෝකද? හොඳ හිතින් ඇත්ත කියපන් මම පොලිසියට කෝල් කරන්න ගොලි. නෑ සර්. දොර ඇරලා තිබ්බ නිසා අපි දෙන්න ඇතුළට ආවේ. මේක හරියන්නේ නැහැ. දවංගු මම පොලිසියට කෝල් කරන්න. අඩෝ දැන් අපි මොකද කරන්නේ බං? අනේ ඉන්න සර්. අපි ඇත්ත කියන්න. දැන් කියහල්ලකෝ ඇත්ත. සර් අපි හරි දුප්පත් මිනිස්සු සර්. අපි බොහොම අමාරුවෙන් එදා වේල හම්බ කරන් කන්නේ සර්. ඒකයි අපි දෙන්න මීගෙට පැන්නේ සර්. අනේ අපිට සමා වෙන්න සර්. අපි හරි අහිංසක මිනිස්සු. ඒකත් එහෙමද? ඉඳහම මම පොලිසියට කෝල් කරන්න. අනේ එපා සර්. මේ මොකද මේ? නැගිටිනව දෙන්නම. අනේ සර් අපි දෙන්නට යන්න දෙන්න. මගේ ගෑණි ළමයි දෙන්නේ බලන් ඉන්නවා මං එනකම්. උන්ට කන්න දෙයක් නැති හින්දා සල්ලි කීයක් හරි හොයාගන්න තමයි සර් මේ ගමන ආයේ. හරි කමන්නේ. මාත් මෙහෙ තනියෙන් ඉන්නේ. මං උඹලා දෙන්නට දෙන්නම් කොහොමද ජොබ් එක? අඩෝ මේම chance ගන්න බං අපි දෙන්නට හම්බුනේ. අනේ මේ ඇත්තමද සර්? අපි දෙන්නටම ජොබ් එකක් දෙනවද සර් ඇත්තටම? ඔව් ඉතින් ඇත්ත තමයි. මං බොරු කියලා මොනා කරන්නද? මං හෙට ඉඳලා උඹලා දෙන්නට ජොබ් එකක් දෙන්නම්කෝ. හෙට එන වරෙල්ලකෝ. අනේ බුදු සර් ඔයාට ගොඩක් ස්තුතියි. අපි දෙන්න හෙට උදෙන් වෙන්නම් සර්. උදෙන්ම වරෙල්ල හෙට දෙන්නම. දැන් දෙන්නම ඵලයන් පරිස්සමෙන්. අපි දෙන්න යනවා සර් දැන්. සර්ට ගොඩක් ස්තුතියි. එහෙනම් අපි යනවා සර්. දැන් ඵලයන්. පව් අසරණ ජීවිත මොනා කරන්නද ඉතින්? ඉතින් යාළුවනේ ඔයාලා කවදාවත් හොරකම් කරන්න එපා. තව දෙයක් තියෙනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාගෙනම යන්න.